පිහිටක් වන්නට සැමදෙන එක් වී මේ අපේ කල්යනේ රොබින්ගේ කට්ටියනේ නෑ කිසි දෙකින් බාධා අපහට ජය පිට ජය විසිරේ සෑම සිත් තුළ රොබින් හෝ සීසෙටු මේක රාජ්‍යයට අයිති දෙයක්. ඒ නිසා රාජසන්තකයි. අනේ මන්නම් මේ වගේ රස කප්කේක් කාලම නෑ. මට තව ඕනේ. කප්කේක්. ඔයා ළඟ තියෙන කප්කේක් ඔක්කොම දෙන්න. ඔයාට ඊළඟ ටික හදනකන් ටික වෙලාවක් ඉන්න වෙනවා. මොකද මං හදපු ඔක්කොම ටික අන්නර ගිය ළමයාට දැන් මෙකනවා. මොකක්? පැත්තකට වෙනවා. මේක දැන් රාජසන්තකයි. එයා ළමයට කරදර කරනවා. ඒකනේ රොබින්. මෙයා මේ ළමයා මඩවනවා. අපි දෙමු වැඩක්. ඔයා මේ ඔක්කොම ටික කන්න. මම මේ පොඩි කෑල්ලක් කන්න හැදුව විතරයි. මොකද මේ දරුවට වෙලා තියෙන්නේ? මොකුත් නෑ. මෙයා හිතලා තියෙන්නේ මං එයාගේ කප් කේක් එක ගන්නවා කියලා. මෙන්න මේකත් දාලා තව කප් කේක් දෙකක්ම ගන්න. ස්තුතියි. ඔයා නම් හරිම කරුණාවන්තයි චූටි මල්ලි. කම්මුලෙන් අදිනවා මල වදී. එයා ඔච්චර බයගුල්ලෙක් කියලා නම් මන් දැනගෙන හිටියේ නෑ. අනේ එනවා. අර රිචඩ් කාර්යය හින්දා මට මගේ කප් කේක් එකක් නැති වුණා. හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. ඇත්තමයි මට යාව ටික කාලෙකට පැත්තකට කරලා දාන්න තිබ්බනම් ඔයාගේ ප්‍රශ්නට මං ගාව හොඳ විසඳුමක් තියෙනවා. මගේ පස්සෙන් එන්න. මම මේ පැත්තේ. මේකින් පුළුවන් ඔයාගේ සහෝදරයව දවස් 3ක් නිදි කරවන්න. දවස් 3ක් නැගිටින්නෙම නැතුව ඉන්නවා කිව්වා? හැබැයි ඉතින් මේක දුන්නේ නැත්තම් නැගිටින්නේ නැහැ. ඒ වෙනුවට මට ඕනේ රන්කාසි මල්ලකුයි රජගෙදර කුස්සියට ඇතුල් වෙන යතුරුයි. ඔයා කැමතිනේ? ඒකෙම්ම. මැතිල්ඩා ඔයාට පුළුවන්ද නිවාඩුවක් ගන්න? ඇත්තට? එතකොට ඔබතුමාගේ දවල් කෑම? හැමදාම එකම කෑම කාලා එපා වෙලා. අද කනවා කඩේ. ඕ හොඳයි එහෙනම්. ඔන්න හරි. දැන් ඉතින් කුස්සිය ඔයාගේ. ඔයා පාන් කෑල්ලක්වත් කන්න එපා. මං ඒකට තමයි නිදිවිස දාලා තියෙන්නේ. ෂෙරිෆ් අද මගේ සහෝදරයාත් එක්ක විශේෂ ලන්ච් එකක් තියෙනවා. කාටවත් අපට කරදර කරන්න එපා කියන්න. හොඳයි ලොක්කා. මොකද මේ පැත්තේ? මං දැම්මම රජතුමත් එක්ක කතා කරන්න ඕනේ. එයා ලොකු අනතුරක. හරියෝ. මෙහෙමත් කරදරයක්. ජෝන් කුමාරට විශේෂ ලන්ච් එකක් තියෙනවා එක්ක. ඒ හින්දා ඔයගොල්ලෝ කාටවත් මාලිගාව ඇතුළට එන්න බෑ. ඒත් මමයි රජතුමා යාළුවෝ කියලා දන්නවනේ. යාළුවෝ රජතුමාට මඤ්ඤම් කියලා හිතුවද? තමුන්ට ඕන කරන්නේ භාණ්ඩාගාරය හිස් කරන්නනේ. කුදලගෙන ගිහින් කූඩුවට දාන්න කලින් දැම්ම යනවා ඉක්මනට. ඔයාලට මාව නවත්තන්න බෑ. එන්න මාත් එක්ක.
පලාගෙන අල්ලගත්තා. උඩට එන එකේ තරම් ලේසි වැඩක් නෙවෙයි නේද පුතෝ? ඒකත් එහෙමද? මට කලින් පැරිෂුට් එක අරගන්නයි තිබුණේ. මේක මං අලුතෙන් ආපු එකක්. කන්නේලා ඉන්නේ ගහනවා. එන්න පොඩ නෑ. මැටිල්ඩගේ කෑම නම් අද එච්චර හරින්නේ නැහැ. පාන් කෑල්ලකුත් එක්ක කාලා බලන්නකෝ. ඔබ නිදන්න සුවෙන් සතපිලා. Wait! ඒ පාර කොහෙද මාරුනේ? මගෙන් රජතුමාව බේරගන්නකම් පොඩ්ඩක් කොහොම ඉන්නකෝ. මොකද්ද වෙන්නේ මෙතන? රජතුමා ඉන්නේ අනතුරේ. අර නිදිවිසට පින් සිද්ධ වෙන්න. දැන් ඉතින් මේ රාජධානිය මගේ. එතකොට මේ ඔටුන්නත් මගේ. දැන් ඉතින් මේ හොල්ලගෙන ඉන්නේ මම තමයි. අනේ මෝඩ රජා දැන් ඔටුන්න මගේ. රජතුමනි මුකුත් කන්න එපා. පරක්කු වැඩි. පේන විදිහට ජෝන් කුමාරයාටත් නිදි බෙහෙත පෙවිලා වගේ. මගේ අම්මගේ කැම් වලින් නම් මෙහෙම දෙයක් වෙන්න බෑ. රජතුමාගේ ඔටුන්න ඒක නෑ. ඕ අයිගොන්ඩික ගෑනු කෙනා. එයාට ඔටුන්න තමයි ඕන කරලා තිබුණේ. එයා මෙයාවත් රවට්ටලා හැමෝම නිින්දට යවුවා. වැඩේ හොඳට වෙලා වගේ. මෙයා මෙතන මලා වගේ නිදි. අපි එයාව හොයාගෙන එයාගෙන් මේකට බෙහෙතක් හොයාගන්න ඕනේ. තව කොහොම හරි රජතුමාගේ ඔටුන්න අරගන්නත් ඕනේ. එයා මේ වෙනකොට ගොඩාක් ඈතට ගිහිල්ලා ඇති. නෑ අනේ ආ ඉන්නවා. අල්ලගන්න. අල්ලගන්නවා. අපි වල්ලන්න නෙමෙයි අර ගෑනු කෙනාව අල්ලන්න. මොන ගෑනු කෙනාද? රජතුමාගේ ඔටුන්න හොරකම් කරපු කෙනාව. ඒක ඇත්ත ෂෙරිෆ්. එයා ගිය අර පැත්තට. ඔක්කොම කුදලා ගන්නවා. මෙහෙමත් බාල්දි. රොබින් කිව්වා හරි. ඔටුන්නට ෂොට් එක හම්බ වෙලානේ. කට්ටියම ගිහින් කෙල්ලව උස්සමු. රොබින් එයා පැන ගන්නවා. අපි වටෙන් යමු. එතකොට එයාට පැන ගන්න බෑ. ඔය හොඳටම ඇති. නිදිවිෂයට බෙහෙතයි ඔටුන්න දැම්ම දෙන්න. ඕට මේක දෝනේ. පුළුවන් නම් ගිහින් අල්ලගන්න. ඔය මූණත් අඩු අය මේ පැත්තකවත් පේන්න තියෙන බෑ තේරුණානේ? කැලේ පිරලා හරි එක්ක හොයනවා. අපි ආයෙමත් සරයක් හමු වෙමු. දැන් මොකද්ද? දැන් ඒකටත් සැලස්මක් තියෙනවා.
කටියම හැංගෙන්න හොඳට විනෝද වෙන්න පුළුවන්. මෙයා තාම නිදි. ඔටුන්න මගේ ඔලුව උඩ. දැන් රජා මමයි. සැබළුනේ. මේන විදියට අපේ ලොක්කට ටිකක් අසනීපයි වගේ. ඒ නිසා දැන් ඉඳලා රජා මමයි. මං ඔයාලට අණ කරනවා දැන් මම ගමට ගිහිල්ලා එහෙ තියෙන හැම කප් කේක් එකක්ම උස්සා මෙහෙ එන්න කියලා. උදේටත් කප් කේක් කන්න පුළුවන්. දවල්ටත් කප් කේක් කන්න පුළුවන්. රාත්‍රියටත් කප් කේක් කන්න පුළුවන්. මට නින්ද ගියානේ. ඇයි ඔය මගේ ඔටුන්න හදාගෙන ඉන්නේ? ඔටුන්න මේක කොහෙන්ද? අනේ මන්දා. මේ කප් කේක් කොහෙන්ද තියන්න ඕන තුමාණනි? කප් කේක්? මොන කප් කේක් දානේ? ඇයි ඔයා කියන්නේ කිව්වේ? ඇත්තටම මේ කප් කේක් ගොඩක් රසයි. ඒ හින්දා මං හිතුවා ඔක්කොම සල්ලි දීලා ගන්න. ඊට පස්සේ මුළු ගමටම බෙදලා දෙන්න. මෙන්න බේකරිය බිල මේකෙන් ගෙවන්න. ඕහෝ දැන් තේරුනේ. ඔයා ගැන හරිම ආඩම්බර චූටි මල්ලි. රොබින් ගහන්න.